නැයි සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා අපි අදත් වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ මාතෘකාවක් කරගෙන ඒක පිළිබඳව ටිකක් සාකච්ඡා කරන්න නැත්නම් ඒක දිගේ ඉදිරියට යන්න. ඉතින් මේ මාතෘකාව කියලා අපි තෝරාගත්තේ මේ බෞද්ධ ක්‍රමයේ හැටියට භාවනා කරන අයට හම්බ වෙන ප්‍රධානම කෙලෙස් තුනක් තියෙනවා. මේ රාගයේ, ద్వේෂයේ, මෝහය කිය. එහෙම නැත්නම් ආතාව එනත එපා වීම සහ නොදැනුවත්කම කියලා අපි සිංහලෙන් කියනවා. ඉතින් මේ තුන පහළ වෙනකොට භාවනා කර්මාන්තයේ තියෙනව නැත්නම් සතිය පිහිටීමේ කර්මාන්තයේ ඉතින් ඒකට විශාල බාධාවක් විදිහට තමයි යෝගාවචරය පටන් ගන්නෙත් එහෙමයි වෙනකොටම ඉදිරිපත් වෙනකොටමත් ඒකට පුදුම බයක් ඇති වෙනවා. ඇත්තට මේ බයට තමයි කෙලස් කියලා කියන්නේ. ඉතින් අපි මේ බය තිබුණොත් අපි පසුබානවනේ. අපිට එතකොට මේ තුනෙන් කොයි එකක් කොයි වෙලාවෙ පහළ වෙයිද කියන්නත් බෑ. රාගය පහළ වෙන්න පුළුවන්, ද්වේෂය පහළ වෙන්න පුළුවන්, මොහය පහළ වෙන්න පුළුවන්. ආන්නෙම එකක් ආපුවාම ඒකෙන් වෙන නපුරු ප්‍රතිඵල අඩු කරගෙන හෝ ගෙවම් කරගෙන අපේ සතිය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. අපි කොහොමද භාවනා දිකට ගෙනියන්නේ කියලා. දැන් ඉරියව්ව දිකට පවත්වන්නේ කියලා බැලුවොත් අපිට අර පොතේ උගන්වන රාග දෝෂ මොහයි භාවනාදී අස්පනා පිටමතු වෙන රාග දෝෂ මොහය අතර යම් ගුණාත්මක වෙනසක්, ඓන්ද්‍රිය වෙනසක් දැක ගන්න සිද්ධ වෙනවා යෝගාවචරයට ඉදිරියට යන්න. යනවා යම් යම් සිද්ධාන්ත ටික දැනගන්න වෙනවා. ඉතින් මම කැමැති මේ වෙලාවේදී ඒව ඉදිරිපත් කරලා මේ වගේ මට්ටමකටපත් වෙච්ච යෝගාවචරයට පොඩි ධෛර්යයක් දෙන්න. එහෙම නැත්නම් උත්ප්‍රේරණයක් දෙන්න. ඒ මොකද මේ ආධුනික මනසේදී රාගය කියන එක ගමුකෝ. ගොක් වෙලාට මත වෙනවා. ඒ රාගය එනකොට එයා ද්වේෂයට ඉඩක් දෙන්නේ නැහැ කියලා මතකයක් තියෙනවා. උත්සාහ කළ බලන්න. මෝහයට වැටිලා නිදයට වැටෙන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා රාගය එන වෙලාවදී මේක ද්වේෂය නෙවෙයි, මේක මෝහය නෙවෙයි, මේක රාගයමයි කියලා ඒ රාගයේ අත්‍යන්ත ලකුණු ස්වභාව ලක්ෂණ සලක්ෂණ දැනගෙන ඒකට වෙනදට වඩා ගැඹුරින් මුහුණ දුන්නොත් යෝගාවචරයට කරුණු කීපයක් මතුවේ. ද්වේෂය එන්නේත් නැහැ ඒ වෙලාවේ. මෝහයකට ඇවිල්ලා නිින්ද වැටෙන්නෙත් නැහැ. මූල කර්මස්ථානෙත් නැහැ. හැබැයි ඔය කියන විදිහේ සතිය නැත්තේ නැහැ. මේ ලක්ෂණ ටික තේරෙනවා. එහෙම නැත්නම් මේකේ තියෙනවයි කිව්වට ඒක යෝගාවචරයේ අස්පනා පිට මේක තේරුම් ගන්නවද කියන එක ඇත්තටම ගුරුවරයාගේ සහයෝගය එතෙන්ට අවශ්‍යයි. සාකච්ඡාව එතෙන්ට අවශ්‍යයි. ඉතින් මේකම අපිට ද්වේෂයට දාලා බලන්න පුළුවන්. අපි කිසි වෙලාවක මට මේ ඇවිල්ලා තියෙන්නේ භාවනාවට බාධා කරලා තියෙන ද්වේෂයක් කියලා දන්නවනම් ඒ හිතේ ඉතින් රාගය තියෙන විදියක් නැහැ. මොකද රාගය ප්‍රතිපක්ෂයිනේ. ඒ වගේම ද්වේෂය තියෙනවනම් නින්දට යන්නෙත් නැහැ. එහෙම නැත්නම් නිදිමතක් එන්නේ එහෙම නැත්නම් අපි කියනවානේ මොහයත් නැහැ. එතකොට යෝගාවචරය හිතනවා එතකොට හුස්මේ හිතත් නැහැ. සතිය නැහැ. නමුත් ඇත්තටම බැලුවොත් හුස්ම ඒ වෙලාවේ තියෙන්නත් ඉඩ තියෙනවා. ඕනේ නම් එතන සතිය ඇති කරගන්නත් පුළුවන්. ආන ඔය කියන સંદર્ભෙ දිගේ බලනකොට හිතන්න යෝගාවචරයකට කොයි වෙලාවක හරි ඔය රාගයත් ඇත්තේ ඉන්නේ නැතුව, ද්වේෂය ඉන්නේත් නැතුව යෝගාවචරය මෝහයට ලක් වෙන අවස්ථාවක් කියලා. අපි ඒකට කියන්නේ සාමාන්‍ය නිින්ද යනවා. කම්මැලි වෙනවා. ඒකාකාරී වෙනවා. එපා වෙනවයි කියලා. ඉතින් මේක මේ කරගෙන ගිය තර්කණ යනුව බැලුවොත් ඒ වෙලාවේ මේ මෝහය ඇති වෙනකොට රාගේ නෑනේ. ද්වේෂේ නෑනේ. ওই බරපතලම හතුරු දෙන්න නෑ. ඒ නිසා මේ දැන් ඇවිල්ලා තියෙන නිදිමතය කියලා හිතලා මේ නිදිමත නැත්තම් කම්මැලිකම මේ ඒකාකාරීකම කියලා දැනගන්න පුළුවන් නම් අනේ එතන රාගය ද්වේෂය නෑ කියලා යෝගාවචරය එතනම අස්පනා පිටම තේරුම් ගන්න පුළුවන් වුණොත් ගුරුවරයාගේ සහයෝගයෙන් හෝ සාකච්ඡාවක මාර්ගයෙන් ඒක විශාල ජයග්‍රහණයක්. ඉතින් ඒක නිසා මේ කෙලෙස් තුන මතුවීම එහෙම නැත්නම් වරින් වර යටපත් වීම කියන අවස්ථාවල් ඒ වශයෙන් වෙන්කොට හඳුනා ගත්තොත් ඒව මතුවෙන්නේ නැතුව භාවනා උපකරණ භාවනාවට වැඩිය මේ භාවනා හරිම විචිත්‍රයි. මේ භාවනා හරිම සිද්ධි බහුලයි. ඉතින් ඒකට කියන්න බල මේකට තමයි විපස්සනා කරනවා කියන්නේ. එතකොට එන රාගයෙන් එන ද්වේෂයෙන් එන මොහයෙන් බය වෙලා පස්සට යන එක නෙවෙයි තියෙන්නේ. කොහොම හරි මුණ දීලා අපි මේකට
සූදානම් මනසක් හදන්න ඕනේ. ඒකට කියන්නේ සූදානම් ශරීරය කියලා. මෙන්න මේක තමයි අප්‍රමාදේ කියන වචනේ තේරුම. මොනේ එන්නේ කියලා නෙවෙයි. මතුවෙන වෙලාවේ මේක මෙයා අරය නෙවෙයි. මේක රාගේ, මේක ද්වේෂය නෙවෙයි කියලා අන්න ඒක නම් කරගන්න පුළුවන්කම ඕනම ජීවිතේ ප්‍රශ්නකට හරි වැදගත් වෙනවා. අපි බැරි වෙලා හරි රාගයේ ද්වේෂය කියලා බාරු කරගත්තොත් ඒක අපේ ජීවිත තර්ජනයක් වුණත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඉදිරියටපත් වෙන දේ निराවුල්ව දැන ගැනීම නැත්නම් අපි කියන මූණ දීම විශාල පෞරුෂත්වයක් ඇති කරන සුළුයි. ඒක හැබැයි කාටවත් මේ වෙන ක්‍රමවලින් යෝගාවචරයාගේ මනසට ඇතුල් කරන්න බෑ. ඒක හැප්පිලාම පුරුදු වෙලා කරන්න ඕන එක. ඉතින් ඒක නිසා මුල් කාලයේදී ඇති වෙන මේ කෙලස් මුල් තුන පිළිබඳව තමයි හුඟක් කරලා යෝගාවචරගේ චෝදනා පත්‍රය සකස් වෙන්නේ. කමඨාන් වාර්තා සකස් වෙන්නේ. නමුත් මේ යනකොට එක වෙලාවක් එනවා මේ රාගයේ වෙනුවට විරාගයේ පහළ වෙනවයි කියලා එකක්. ද්වේෂයේ කියන වෙනුවට අද්වේෂයේ පහළ වෙනවා කියලා එකක්. මෝහයේ වෙනුවට ඥානය කියලා එකක්. මේ තුන පහළ වීම නිතරම සිදුවෙන එකක්. නමුත් රාග දෝෂ මෝහ කියන අකුසල් මුල් යම් පමණකට ජයගත්ත කෙනාට තමයි රාගයේ වෙනුවට මේ විරාගය කියලා ධර්මතාවයක් තියෙනවා. ඒක සෝබන චෛතසිකයක්. ඒක දක්ෂතාවයක්. කුසලතාවයක් කියන්න පුළුවන්. ඒ වගේම මෝහය ද්වේෂය වෙනුවට අද්වේෂය. අපි උඩ මෛත්‍රී කියනවා, සමාහලට කරුණාව කියලා කියනවා. ඒකත් අඳුන ගන්න පුළුවන් එකක්. මෝහයේ වෙනුවට හිතේ අවදි භාවය, අප්‍රමාද භාවය තේරුම් අරගන්න පුළුවන්. මේවා යෝගාවචර ලද්දාපටන් උපන්දා ඉඳලා තිබුණ දේවල්. හැබැයි එකක්වත් දැකලා තිබුණේ නැහැ. ඒ දකින්නේ කොහොමද? අර සබ්බ පාපස්සාකරණම් කියන විදිහට පව්පැත්ත අයින් කරගෙන යනකොට වේලාවකට යෝගාවචරයට තේරෙනවා මේවා මතුවෙනවයි කියලා කියන්නේ මේ පැත්තේ ඒවා වැඩි වෙනවයි කියන එක. අපි ඒක තමයි ගොඩාක් මේ ධර්ම සාකච්ඡාවලදී කමඨාන් වාර්තා කරන වෙලාවකදී කියලා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට යෝගාවචරයට නරක සමාදන් වෙලා චිත් පීඩා ගන්නවා අපි කියන අකුසල සමාදානෙ වෙනුවට එයා කුසල සමාදානයේ තේරුම් ගන්න පුරුදු කරනවා. කොහොමද අලෝභයේ තේරුම් ගන්නෙ? අද්වේෂයේ තේරුම් ගන්නෙ? අමෝහයේ තේරුම් අරගන්නේ කියලා. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ සමාජයක ජීවත් වෙනකොට මෙන්න මේ කාරණා දන්නේ නැතුනොත් අපිට පේන්නේ සමාජයේ නරකම. එහෙනම් සමාජය කියලා කියන්නේ පිරිහෙන දෙයක් එකක් කියලා. නෑ එහෙම එකක් නෑ සමාජයේ. ඒක හරි ක්‍රමයට බලන්න පුරුදු වුණොත් අඳුනගත්තත් නැතත් ඒ රාග ద్వේෂ මෝහ මැදම අලෝභ දෝෂ අමෝහ කියන ඒ කුසල මූලක් තියෙනවා. ඉතින් ඒක අඳුනගත්තොත් ඒක හරියට විශාල පස් ගොඩක්, මඩ ගොඩක්, වැලි ගොඩක් කලතල මැණිකක් ඇඳුවා වගේ. ඉතින් මෙන්න මේ ක්‍රමයට අපිට එන්න බෑ රාග දෝෂ මෝහ පිළිබඳ යම් අවබෝධයකින් තොරව. ඒ නිසා මේ අවබෝධය අත්‍යවශ්‍ය දෙයක් කියලා මට කියන්න පුළුවන්. ඒකට බය වෙලා පස්ස ගහලා ඒකට පශ්චාත්තාප වෙනවා වෙනුවට පුළුවන් ප්‍රමාණය මුණ දෙන්න ලැබෙන ලාභේ තමයි අලෝභය, අද්වේෂය, අමෝහය කියන එක මේ මයි ළඟ තියෙන දෙයක් කියලා. Taman ළඟ තියෙන මේ මැණික් ටික තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ලෝකේ හැම කෙනා ගාම ගුණ තියෙනවා. ඉස්සෙල්ල තමන්ගේ ගුණේ තමන් තේරුම් ගත්ත දවසේ තමයි අනුන්ගේ ගුණේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මෙතෙක් මේ විස්තර කරන්න ගිය පාරේ තියෙන උත්සාහ කරලා බලන්න. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.